සුවිශේෂී දක්ෂයෙක් එක කතා කරන්න තමයි අපි මේ විදිහට සූදානම් වෙන්නේ. අපි මුලින්ම දැනගන්න කැමතියි ආගේ නම මොකද්ද? මම තිනරි තේන. ඔව් එතකොට කරපු ඩිග්‍රී එක සහ ඉගෙනගත්ත ෆැකල්ටි එක මම ඩිග්‍රී කරේ Bachelor of Environmental Technology, Faculty of Technology. ජයග්‍රහණ ලැබිලා තියෙනවා. මම හිතන්නේ ගෝල්ඩ් මෙඩල් එකක් ලැබිලා තියෙනවා. මොනවාටද මේ ජයග්‍රහණ ඔබට ලැබුණේ? Academic Excellence Award මෙඩල් එක මට හම්බෙන්නේ. ඔව් එතකොට දැන් SLTC එක ගැන ඔබේ පහුගිය කාලවක අනුව ගෙවුන SLTC එකත් එක්ක ඉතින් ඒ ගැන මොකද හිතෙන්නේ? ගොඩක් හොඳ යුනිවර්සිටි එකක්, ගොඩක් සපෝටිව් ලෙක්චර් පැනල් එකක් ඉන්නවා. ඒ වගේම මගේ යාළුවෝත් ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. යාලා හැමෝමත් එක්ක අපි හැමෝම එකට වැඩ කරේ. ඉතින් ගොඩක් සතුටුයි. ඔව් මම හිතනවා ඒ සතුට අතරේ ගොඩක් මතක ඇති ඔබට පහුගිය කාලේ. ඔබට තියෙන සුවිශේෂීම මතකේ මොකක්ද කැම්පස් ජීවිතේ? ඇත්තටම අපි environmental technology badge එකත් එක්ක ගියපු field visit මම ඩිග්‍රී එක තෝරගත්තේ ඒවට ආස නිසා field visit යන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒව තමයි. දරුවෝ මේ විදිහට ජයග්‍රහණ ලබා ගත්තේ අම්මා කෙනෙක් විදිහට දැනෙන හැඟීම් මොන වගේද? මට ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද යාගේ පොඩි කාලේ ඉඳලා තිබ්බ හිණිනයක් ඕක. ඉතින් මට ගොඩාක් සතුටුයි. ඔව් එතකොට මම හිතන්නේ SLTC තෝරා ගැනීම මේකට හේතුවක් වෙන්නේ නැති අද මේ විදිහට ජයග්‍රහණ ගන්න. ඒක නයි ඇත්ත. ඒ ගැන මොකක්ද ඔබට මේක කියන්න තියෙන්නේ? ඇත්තට මේ කැම්පස් එකෙන් ගොඩාක් හොඳ නොලෙජ් එකක් ඒගොල්ලන්ට දුන්නා. ඒ වගේම මේගොල්ලෝ දක්ෂයි, මේගොල්ලොත් හරියට ඒක ඉගෙන ගත්තා. ඉතින් මේ ආපු ගමනට ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා මේ කැම්පස් එකටත් ඇත්තටම මේගොල්ලන්ව මේ තත්ත්වයට ගෙනාවෙ ගැන. ඔව් ඉතින් ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක මේ විදිහට එකතු වුණාට. ස්තුතියි. Thank you.